නෝට්ටුවකින් නොගන්නත් හේතුව කොහොමද? හරි මම පැහැදිලි කරලා දෙන්නම්. මේකට දැන් මේ 150 මේ එතනෝල් වල ජල උෂ්ණත්වය ඉතාමත් අඩුයි. ඒ වගේම තමයි මේ සාමාන්‍ය කඩදාසිය හදාගන්න ගන්නේ පිදුරු වල තියෙන සංයෝගය සෙලියුලෝස් කියන සංයෝගය. මේ සෙලියුලෝස් කියන සංයෝගයේ ජල උෂ්ණත්වයත් ඉතාමත් පහත් මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් මේ එතනෝල් දාලා ඒ කොළයවට තැවරුණු එතනෝල් දහනය වී අවසන් වන්නට ප්‍රථමයෙන් එම කොළයට හැකි වෙනවා ඒ දහනය වීමට අවශ්‍ය ජල උෂ්ණත්වය ළඟ ලබා ගන්නට. ඒ ලබා ගන්න නිසාවෙන් ඒ ගිනි ඇවිල්ම සිදුවනවා. නමුත් මේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කරන මුදල් නෝට්ටු වලට මේ සෙලියුලෝස් වලට අමතරව ෆැබ්‍රික් කියන පේන්ට් එක යොදා ගන්නවා. මේ පේන්ට් එක නිසාවෙන් මේ ෆැබ්‍රික් කියන පේන්ට් එක ජල උෂ්ණත්වය ඊළඟ වාදී වෙනවා. ජල උෂ්ණත්වය ඊළඟ මේකේ වටේ තවරන 150ක් සාන්ද්‍ර එතනෝල් දහනය වී අවසන් වන තෙක් උනත් මෙම සිය නෝට්ටුවට ඕනෑ මුදල් නෝට්ටුවකට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ දානීමට අවශ්‍ය අවම ජල උෂ්ණත්වය ලබා ගැනීමට. අපි සූදානම් අපේ ඊළඟ මැජික් අංගය ඉදිරිපත් කරන්න. ඔව් මේ මැජික් අංගයේදී අපි ඉදිරිපත් කරන්නේ අපේ නාලන්දා විද්‍යාලයේ විද්‍යා සංගමයේ ගරු සභාපති කනස්ක ඉන්ද්‍රනාත් මහත්මයාගේ මේ සොයා ගැනීම කරන්න බාධා වෙච්ච පොඩි කතාවක් තිබෙනවා. මේ කනිස්කගේ පන්තියේ හිටිය පොඩි කාලේ ඉඳන් හරහට ඔබ ගියපු ළමයි.